මේ ප්‍රශ්නය බුදුදහම පිළිපදින අනුගමනය කරන අපට ඒ අනුව භූත ප්‍රේත ආදී කොට්ටාසද විශ්වාස කිරීමට සිදුවේ. ඔවුන්ගෙන් වන කරදර වලින් මිදීමට තොවිල් ශාස්ත්‍ර පිටපස යාමටද සිදුවේ. මේ කෙලවරක් නැති තවත් කරදරයකි. විශාල මුදලක්ද යට කිරීමට සිදුවේ. බුද්ධහම මෙසේ පිළිගෙන සුඛිත මුදිත නොවි ජීවත් වන අයට කරදර කරන භූතයන් එළවීමට ඇති මග කුමක්ද කියලා පහදලා දෙන්න කියලා කියනවා. මේකෙදි දැනගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ලෝකයේ අප්‍රමාණ භූතයන් අපේ එක කතාවක් තියෙනවා. එක්තරා භූත ළමයි දෙන්නේ මග රැකලා ඉඳලා හිටා යනකොට එක්තරා භික්ෂුන් වහන්සේලා පින්ඩ පාත වලින් ඒ භූත ළමයි දෙන්න දැක්ක අර හාමුදුරුවෝ. ඒ ළමයි දෙන්න පෙනී ඉඳලා අපේ අම්මා දැක්කොත් එන්න කියන්න කියලා කිව්වා. භූත ලෝකලා තියෙනවා රැස්වීම. එකතු වීම තියෙනවා. විවිධාකාර හේතුල උන්ගෙත් තියෙන හැම දේවල්. භූත කිව්වහම දෙවියෝ විතරක් නෙවෙයි ඊට පල්ලෙහා ඉන්න ප්‍රේත කියන්නේ අර ඉනිකට තුඩක් වගේ බෙල්ලක් තියෙන මහලුවක් තියෙන උන් කියන ගතිය ගත්තාට ඒක කොටහක දුගති ප්‍රේත කොටසක්. නව ප්‍රේත කියන කොටසට වැටෙන තවත් ඉන්නවා හොඳට හැකියාවන් තියෙන අය. අන්න ඒවයි කොටාස ඒගොල්ලන්ගේ තියෙනවා එක එක විදිහ සාකච්ඡා. ඉතින් අර අම්මත් ගිහිල්ලා තියෙනවා මේක ළමයින්ට එන්න බරක් වෙන්න අපේ අම්මා දැක්කොත් එන්න කියන්න කිව්වා. ඉතින් මම කොහොමද අම්මා දැනගන්නේ කියලා ළමින්ගෙන් අහන්නේ. මෙන්න මේ මුල අතර ගත්තාම අම්මා පෙනී ගියා පොඩි මුලක් දුන්නා. ඒ මුල ගත්ත ගාම හැමතැනම ප්‍රේතිය පේන්නලු උන්වහන්සේ. දැන් නොපෙනී ඉන්නකොට ඉස්සරහට අඩිය ගහලා ගියාට උන්වහන්සේ ඇඟ වටා විශේෂ කිරණ පද්ධති තියෙනවා. මොකද භාවනා නියෝගී වික්ෂුන් වහන්සේලාගේ ගුණවර්ණ වික්ෂුන් වහන්සේලාගේ ශක්තියට ඔරොත්තු දෙන්නේ නැහැ. අනික් කෙනෙක් වැදුනොත් විසිරෙනවා. ඉතින් උන්වහන්සේට වේද පටන් ගත්තා. උන්වහන්සේ පාය දික් කරනකොට ප්‍රේතය වෙලි වැටෙනවා. දැන් උන්වහන්සේට පින්ද වාත වඩින්න බැරුව ගියා. යන ගමන බොහෝම හිමි යන්නේ යනකොට ඒ ටිකටත් ඒ තරමට ප්‍රේත කොටසක් ඉන්නා ලෝකේ අදෘශ්‍යමාන. ඉතින් අර අම්මා ඒක දැකලා හිටන් මේ ළමයි කරපු වැඩේ කියලා උන්වහන්සේට පින්ද වාත කරන්න ප්‍රමාද වෙනවා කියලා දුවගෙන ඇවිදලා මුල හදාගත්තා. අරගත්තාම ප්‍රේතය වෙන්නේ නැතුව ගියට පස්සේ උන්වහන්සේ පින්ද වාත වැඩිය කිව්වා. දැන් මේ තියෙන එක්තරා කියන අටුවා පොතක තියෙන කතාව. දැන් මේ වගේ දේවල් නැතුව නෙමෙයි. කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මේ හැමතැනකම අස්සක් මුල්ලක් නැර විශාල ප්‍රේත සංඛ්‍යාවක් ඉන්නවා. ඒකුණත් තමන් කරගත්ත පාප කර්ම වල ස්වභාවය නිසා සමහරලාට කෙනෙක්ගේ ඇඟේ වැදිලාත් හැපිලා වැටෙනවා. ඒ කරගත්ත කර්ම විපාකම. තමන්ට ගමනක් යන්න ඕන වුණාම වටපිටාවේ ඉන්නේ වයසක අයද යන්න ඉන්න බැරි අයද ඉක්මනට එහාට මෙහාට යන්න බැරි අයද ඒවා මොකක්වත් බලන්නේ තල්ලු කරගෙන පෙරලාගෙන තමන්ගේ වැඩි කරගන්න යනවා. ওই જાතියම කරපු පාප කර්මයක් තිබුණාම අර ප්‍රේතයින්ට අවස්ථාව දා වෙනවා ඒ බඳු පාප කර්මයන්ට විපාක දෙන්න. ඒ නිසා අනික් අයට වෙන්නේ නැති වුණාට අර කිරණ ශක්තිය වැඩිලා උන් වැඩිලා විසියා පෙරෙයිලා තියෙන ඉතින් ආකට යන වෙලාවක් එනවා අර කර්ම විපාක විඳීම ඇති. අන්න එහෙම ඒවා තමයි මේ ප්‍රේත ලෝකවල ඒ විදිහට ඵල දෙන්නේ. නොඑක් විදිහේ ගැහැට හට ගන්න. කර්ම සත්‍යයෙන් හටගත කය නිසා කොච්චර ඇදුනත් වැදුනත් කරදර වුණත් කැලි කැඩිලා ගියත් ආයෙ එකතු වෙලා හැදෙනවා හිපියාවක්. ඒ මොහොතේ එක වෙනවා පේනවා එච්චරයි. ඉතින් අන්න එහෙම කොටසක්. ඉතින් මේ ඉන්න කොටස් ඔක්කොම අපි එක සම්බන්ධ වෙන්න හේතුවක් තියෙනවා. කරදර කරන්න හෝ සමහර ප්‍රේත ආදී භූත ආදී කොටාසිය කරදර කරනවා. සමහර කීය කීයරි හම්බ කරලා දෙන්න මොනවා හරි උපක්‍රම මාර්ග හොයලා දෙනවා. ඒතකොට තමයි දේවාල හදාගෙන ආවේශ වෙලා හැම අම්මා තාත්තා ආත්‍යාතා ඔහොම එක එකන ආවේශුණා කියලා ඔය ශාස්ත්‍ර කියන්නේ පටන් ගන්න. කැවුරුම් ගෙවනවා කියලා ඒක ක්‍රමයක්. ඒ කියන්නේ මට උදව් කළා මාත් උදව්වක් කරන්න ඕනේ කොහොම හරි කියලා අන්නේ අදහසින් ආපු අය. ඒ තන්නේ සම්බන්ධතාවයක් නිසාම ඒව ගොඩ නැගී. තව කොටසක් ඉන්නවා මට හිංගි කළා මගේ දේවල් කෑවා ගියා මට මොන් සැලකුවේ නැහැ. ඔවුන්ට හොදක් වෙන්න නම් දෙන්නේ නැහැ දෙන්නත් මම පුළුවන් නම් දෙන්නේ නැහැ කියලා මොන පුතත්ජන මානසිකත්වයේ දුෂ්ට වෙනවා බොහොම ලේසියෙන්. ඒ දුෂ්ටකම නිසාම අර වගේ අධ්‍යාපනය වල ඉපදලා ගත් එකේ පලි ගන්න. නැගිට ගන්න බැරුව ඇඳේ ඉන්නකොට නැගිට ගන්න බෑ මස්ලේ කයත් එක්ක. මේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන බයින්න පුළුවන් තරම් බයිනවා. ඉතල වෙන්නොත් පොල්ලක් අරන් හරි ගහන හින්දා නැන්දාම බයින්න නැතුව ඉන්නවා. පැත්ත වැටෙනට පස්සේ හොඳ වෙලාවක් වෙනවා. දැන් මොකද කරන්නේ? දෙලි හොඳට බයින්න මොනවා කරන්නේ? හැබැයි හිතා ඉන්නේ ඔක්කොම ඉවරයි කියන. අර දැන් මොකද කරන්නේ? යකෙක් වෙලා හරි ඔගේ කනවා මම ඇවිදලා කියලා හිතාගෙන ඉන්නේ. අන්තිමට මලාට පස්සේ මොකද වෙන්නේ?
මස්ලේ කාය මෙහෙම ඇරලා ගියට අර සූක්ෂම කායිකත්වයේ පරිවර්තනයලා අර ගති ලක්ෂණ අනුකූලව ඒ බඳු අත්බවක් ලබන. හැබැයි පරමාර්ථය බලාපොරොත්තුව තිබුණේ මොකද්ද? Tamanta කරපු අවැඩට පලි ගන්න. දැන් ඉතින් එනවා අපිට වෙන්නේ. කර්ම වේගයෙන් සකස් වෙලා තියෙන ක්‍රම. කර්මයේ කරපක අනාථ අවස්ථාවට වැටෙනවා. ගෝත්‍ර වෙච්ච එකාට හෝ ඊට අනුකූල කෙනෙක් ඒ පරිගණීමේදී ඊට වඩා බලවතෙක් කියලා පරිගන්න පුළුවන් දෙයක් වැටෙනවා. මේ කර්ම වේගයෙන් සකස් කරන වැඩ පිළිවෙල. සතුන් වෙලා එකිනෙකාගෙන් පරිගන්නේ toy ක්‍රමයේ. වර්ධ කරපු එක අනාථ වෙලා හාවියක් කියලා උපදිනවා. නැන අන්ත ගොදුරෙන් જાතිය සතෙක් කියලා උපදිනවා. මුවෙක් කියලා උපදිනවා. ඒ පරිගන්න හිතපු එකට හේතු තිබුණා. ඒක ඒ જાතියම රූර ගති නිසා කොටියෙක් වෙලා උපදිනවා ඊට වඩා බලවතෙක් වෙලා. දැන් හාවට උඹට වේරෙන්න බෑ කොටියකින්. ඌට යටත් වෙලා හිටන් අර මසින් ණය ගවන්න වෙනවා. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි හැදෙන්නේ. ඉතින් අපිට ඇහැට පේන්නේ නැහැ. අර පුළුවන් කාලේ වයසක ගිහින් හැර විදියන්න නම් තල්ලු කරලා දාන්නත් පුළුවන්. නමුත් අර භූතයා වුණාට පස්සේ එහෙම තල්ලු කරන්න උලා එකෙක් නෙවෙයි. ඌට අපි තල්ලු කරන්න පුළුවන් තත්ත්වයක් එන්නත් පුළුවන්. කර්ම වේගයේ හැටියට. මෙන්න මේ වගේ කරලාද ගනුදෙනුවක් තමයි මේ පියවන්නේ. මේ නිසාම තමයි මේ භූත කරදර හිංසා කියලා ඇති වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලදී අපි ගන්න තියෙනවා උපක්‍රම තියෙනවා. එක ක්‍රමයක්. අනික ප්‍රතිකර්ම තියෙනවා. කර්මයේ උපක්‍රමයේ කියන එක කර්මයේ ගෙවා හැරීමක් නෙමෙයි. ඒක කර්මයේ දුරස් කරලා තියෙනවා ලැබිච්ච අවස්ථාවක ආයි ඵල දෙනවා. කර්මයේ ප්‍රතිකර්ම කියන එක කර්මයේ කර්ම ශක්තිය ගෙවන වැඩ පිළිවෙල. ප්‍රතිකර්මයේ කරගත්තොත් ඒ ලැබිච්ච සුවේ දිගටම සුවය. උපක්‍රමයක් කරගත්තොත් ඒක తాවකාලිකයි. දැන් ක්‍රමයේ මෙහෙම හිතා ගන්න. යම් කිසි කෙනෙක්ගේ ණය මුදලක් ගන්න. ගත්ත බවත් අපි හොඳටම දන්නවා. දියේ යුතු බවක් දන්නා, යුක්ති සාධාරණත්වයක බවක් දන්නවා. හැබැයි ලෝකේ නීතියක් තියෙනවා. නොදුන්නොත් එහෙම කරගන්න තියෙන නඩු දාන්නේ. නඩු දාලා ඔප්පු කරගන්න සාක්ෂි තියෙන්න ඕනේ. හැබැයි සල්ලි දුන්නේට ණයට කුයිතාංශයක්වත් ගත්තේ නැහැ විශ්වාසකමර දුන්නා. ගෙනත් දීලා ගියා කවුරුවත් දැක්කෙත් නැහැ දුන්න බව සාක්ෂියක් නැහැ දුන්න බව දැකවවට. දැන් නඩු දාලා කොහොමද බේරගන්නේ? ඒ මනුස්සයා නෑ කියනවා බොරුවට. ඔප්පු කරන්න සාක්ෂි නැත්නම් නඩු අහක යනවා නිදහස් වෙනවා. උපක්‍රමයකින් ණය නිදහස් වුණා. ඒ නිදහස් වුණාට ඔහු දන්නවා ඔහු ගත්ත බව. ණයකාරයා දන්නවා ඕක කවදා හරි මට කිව්වේ නැත්නම් මම ඕකෙන් පලි ගන්නවා. මොන තාලෙන් හරි ඕකට වන්දිය ගන්නවා. ඔය අදහස එනවා. පලි ගන්න බලාපොරොත්තු වෙනකොට මෙහා වටේ තියන්නේ අහමද බොඩි ගාඩ්ලා ටික. කිට්ටු වෙන්න විදිහක් නැතිකවල නිකන් ඉන්නවා. අහුවෙච්චා කොයිලා හරි වෙලාව. ඔවුන් ඔක්කොම කොටු කර ඉන්න කන්නේ ඔක වෙල්ලා ඉන්නේ. නිදහසෙන්ලා කහු වෙන්නේ නැතවන කොයිලා හරි. ඒ අදහසින් ඉන්නවා මිසක් මේකෙන් ගෙවලා නිදහස් වෙලා ඉන්නව නෙමෙයි. යම් දවසක ඒක ඇත්ත වශයෙන්ම යුක්තිය සාධාරණත්වයේ සලකලා ගත්තා නම් දිය යුතුයි කියලා යථාර්ථයම දැනගෙන ඔහුට යම් කිසි පාඩුවක් වුණා නම් ඒකට පොලියකුත් එක්කලා දිය යුතු බව දැනගෙන මට කවුරුවත් දැක්කත් එකයි නැතත් එකයි කුයිතාන්ති තිබුණත් එකයි නැතත් එකයි මම ගත්ත දේ මම දෙනවා ඒක මම දන්නවා කියලා ඒ මනුස්සයාට දුන්නොත් එහෙම ඒ පොලියත් එක්ක දැන් ආයි සම්බන්ධයක් තියෙනවා අර නොදී බේරීමෙන් තිබෙනා වූ ප්‍රශ්නේ බේරෙන්න බැරි බව හොඳට පැහැදිලිව දැනගන්න මානසික වශයෙන්වත් අර ගත්ත මිනිහා ණය මුදල ගත්ත මිනිහා ඒ අදහසත් අරින්න කොහොමයි පලි ගන්නවා එක කොහොමයි ගන්නවා කියලා අදහස් කරනවා. ඕක කොච්චර ඉල්ලුවත් දෙන්නේ නැහැ කියලා අදහස් කරනවා ගත්ත මිනිහා. ওই දෝෂය මානසිකත්වයේ දෙකක් තියාගෙන ගත වෙනවා මිසක් ගත්ත ණයෙන් නිදහසක් ඒ ක්‍රමයෙන් ලබන්න බෑ වන්න එක උපක්‍රමයක්. එතකොට කට්ටාන්ඩි කියනලා අරවමියක් කියලා ඉතින් මොනවා හරි කරලා ඉතින් අයිතනවා කියන්නේ උපක්‍රමයක්. අන්න ඒක තමයි ඒකේ බලයේ තියෙනකන් විතර පැකිලා ඉන්නවා. මේක ක්‍රමය. ඉතින් අපිත් තිබෙන ලෝකයා රවට්ටව පුරුද්ද නම් ඒක කර්ම විපාකිකුත් තොරණ සම්බන්ධ වුණාම යම් යම් গুপ্ত ක්‍රම වලින් ලාභ කීර්ති ලබන්න පුළුවන් කියලා දැනගත්ත තවත් ලෝකයක්. අපිත් කට්ටාණි කියලා මොනවා හරි කියන ගාන කඩා ගන්න ලැහැත් තියෙනවා. නැති බොරුවක් කියලා ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අහවල් කෙනා නම් හොඳ ප්‍රසිද්ධලු මෙන්න මෙහෙම කරලාලු අපිත් යන් එයා හම්බෙන්න කියලා කියලා අර බොරුවට හැවටිලා එතන ගාන දිහලා එතනින් හැවටෙනවා. අනුන් රවට්ටපකේ පාගේ අපිට නැහැ. ඉතින් යම් කිසි විදියකින් අර ක්‍රමානුකූල ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මන්ත්‍ර ශාස්ත්‍රානුකූලව ඒ වැඩේ කරලා අයින් කළා.
අර ඡන්දිය තියාගෙන බල ආරක්ෂාවක් තියාගෙන ඒවලට වේරනවා. කුසාවියෙන් නිදාස් නීතිය ලබාගෙන වේරනවා වගේ తాවකාලික. ඒවා ණයගේ වෙන ක්‍රම නෙමෙයි. නමුත් බුදුදහමේ තියෙන ක්‍රමය කියන්නේ එහෙම එකක් නෙමෙයි. බුදුදහමේ තියෙන සම්පූර්ණ ණයගේ වෙන ක්‍රමයක්. අන්න ඒක තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ අප්‍රමාණ මෙත්හිත පතුරවන්න. මෙත්තාසහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හිත විතරක් තියලා මදි. මෙත්තාසහගත මනෝ කර්ම කියන්නේ මෛත්‍රියේහි එක කොටසක් පමණයි. මෙත්තාසහගත කාය කර්ම, වචී කර්ම තව කොටස් දෙකක් තියෙනවා ලොකුවර පැත්තක. අපි ඕක අතර සියලු සත්‍ය නිදුක් වෙත්වා කියලා හිත හිතා හිටියට හරියන්නේ නැහැ. ඒක එකක් විතරයි. නම් ඒක තමයි කිව්වේ යමක් කියුණාම අපි ඔය පොදුවේ කියන වචනේ ඒක වුණා. ඕක කරන හැටි දැනගන්න ඕනේ. එහෙනම් මෙත් වරන්න ඕනේ කාටද කියලා දකින්න ඕනේ. හතුරා පැත්තක. හතුරු වෙන්න කාරණේ අපි කරලා තියෙනවා හේතු සාධක ඇතුළු. ඒ නිසා හතුරු වෙලා තියෙනවා. ඒක පැත්ත කියලා පොදුවේ සියල්ලන්ටම මෙත් වඩවනවා කියලා අර වාක්‍ය කීකේ ඉන්නවා. දැන් ණය ගෙවෙනවා. එහෙනම් මෙත් වැඩිම සම්පූර්ණ වෙන්න නම් මම හතුරුකම් කරලා තියෙනවා. හතුරුකම් කරලා තියෙනවා නම් කාටද කරේ? එහෙනම් ලෝකයා හතුරුකම් කරන්නේ පොදුවේ සියලු ලෝකේටම මූලික කරගෙන නෙමෙයි අරමුණු කරගෙන නෙමෙයි. කවුරු හරි පුද්ගලික පිරිසකට හෝ එක්කෙනෙකුට හෝ එහෙම තමයි ඒක කරගෙන යන්නේ. ඒකෙන් හටගන්න දෝෂ්‍ය මානසිකත්වයේ සියලු ලෝකෙටමත් පැතිරෙන්න පුළුවන්. දසදහසක් වලටත් විහිදෙන්න පුළුවන්. ඒක වෙන මාංශය. එහෙනම් මෙත්තා සාගත විදිහට කටයුතු කරනකොට ඔහු ළඟ තියෙන මෙත්තානිසංසයේ මෙත්සාන්තිය අර විෂ පැතුරුනා වාගේම දසදහසක් වෙලා පිළිදිලා පැතිරෙනවා. ඒක හිතුවට නැතත් ඒක ඉෂ්ට වෙනවා. හැබැයි ඊට වඩා කොටසක් මෙහි පුද්ගලිකව කරලා තියෙනවා. පුද්ගලිකව අපි හතුරෙක් හදාගත්ත වැඩ පිළිලක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන මිතුරු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ හතුරුකම නැති කරලා දාන්න ඕනේ. හතුරුකම හැදුනේ යම් හේතුවක් නිසාද? ඒ හේතුව පියවුවාම ඒකෙන් නිදහස්. එහෙනම් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම වලින් අපි පෙර යුතු ක්‍රමයක් තියෙනවා. අපි හතුරු වෙන විදිහට හේතු වෙන අයුක්තියක් අසාධාරණයක් ලෝක සත්‍යයට කරලා තිබුණනම් පුද්ගලික වශයෙන් කාට හරි කරලා තිබුණා. මනස සිහියෙන් හිතලා බලන්න ඕනේ. බලනකොට අපිට තේරෙනවා. මම මෙන්න මෙබඳු අයට මෙන්න මෙහෙම අසාධාරණයක් කරලා තියෙනවා. ජීවත් වෙලා ඉන්නවා. ජීවත් වෙලා ඉන්නවා නම් අපිට කරන්න තියෙන්නේ ඒ පුද්ගලයාට කරපු අසාධාරණයට වන්දියක් ගෙවන එක. යමකින් අපිට උදව්වක් උපකාරයක් එතෙන් පටන් කරන්න පුළුවන්. අපි ඒක උහුර කරන්න ඕනේ. අපි ඔහෙට තරහ වෙලා බෑ. ඒතකොට ඒකට වන්දිය අපි අතින් ගෙවෙනවා. ඔහු මැරිලා නම් මියගිය කෙනා උදෙසා කරන්න පුළුවන් පින්පෙද්දීම ආදී වන්නාව දෙයකින් ඒක පියවන්න ඕනේ. එහෙනම් අපි අපෙන් අවැඩ වෙච්ච අසාධාරණ වෙච්ච යම්තා පිරිසක් වීද. ඒ හැම කෙනාටම මම ආදමී කරපු යහපත් සාන්තිය අප්‍රමාණ මේ පින. විහිදී පැතිරී පිහිටමින් එයයි සුඛිත මුදිත වේවා. දුගතියකට නම් ඉන් මිදේවා. මේ පුණ්‍යමයි මේ ඔවුන්ට උපනිශ්‍රේ වෙලා. ඒ යහපත සිද්ධ වේවා කියන මේ විදිහට ප්‍රාර්ථනා කරමින් අවංක හිතකින් පින්දහම් කරලා ඒක කරන්න ඕන. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි බුදුමාර්ගය කියලා එහෙම වඩන්න පටන් ගත්තට ඕක කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ ප්‍රඥා ශාසනය විතරක් නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ කරුණා ශාසනයේ සමග බැඳුණු ප්‍රඥා ශාසනය. ඕක තේරුම් ගන්න බැරි අය බොහෝ කොටම බුදුදහමටයි තියෙන ඇව් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එක විතරයි බුදුදහම කියන්නේ. ඔය පිටස්සරයා මිත්‍යා දෘෂ්ටික නැත්නම් බාහිර පස්සේ හදාගත්තේ ඔය ආදි වශයෙන් වෙන ආකල්පයන් එවෙනින් ඉදිරිපත් කරනවා. නමුත් දෙවෙනි සමගගේ නොදැනුවත්කම නිසා ප්‍රඥා ශාසනයේ පැත්තකට දාලා මේ කරුණා ශාසනයේ පැත්තකට දාලා තනිකර ප්‍රඥා ශාසනය විතරක් වළඳ යනවා. මේ නිසා ප්‍රමාද වෙනවා. වැඩේ කෙරෙන්නේ නැතුව යනවා. මේ ඔබ දකින්න ඕනේ. මේ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔය අපි තේරුම් අරගෙනම කටයුතු කරන්න ඕනේ. අපේ එක කතාවක් තියෙනවා මෙහෙම දෙයක්. අටුවා කතාව. උපාසක මහතුරු වෙලා හිටපු දෙන්නේ එක කාලෙක එක්කෙනේ සතර ධාතු මානසිකාර්යය වඩන මේ ලෝකේ තියෙන හොඳයි නරකයි කියන හැම ද්‍රව්‍ය වස්තුවක්ම සැප සම්පත් වෙන ඒවා ධාතු හතරෙන් ගොඩනැගිච්චානේ මට මෙච්චර දීපල තියෙනකෝ දීපල කියන්නේ ධාතු හතරෙන් ගොඩනැගිච්චානේ මොනවද ගන්න තියෙන හරය ඉතින් වින්දහම් කරන්න ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ ධාතු හතරක් හම්බ වෙනා නිසා වෙන මොකද්ද හම්බ වෙන්නේ
එයා ප්‍රඥාවට මුල් තැන දීලා ওই තීරණය ගත්තා. මේ පින් කරලා හිටන් පින්පලයේ කියලා හම්බෙන්නේ ධාතු හතරකින් හදිච්ච ලෝකයක් නේ. මට වැඩක් නැහැ. ඒ අදහස තීරණය කරගෙන තර්කානුකූල තීරණයක් කරගත්තා. නමුත් විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය කරන චන්දරාගය දුරු වෙලා තිබුණේ නැහැ. ඒ ටික අත්හැරලා තිබුණේ නැහැ. අනික් කෙනෙක් මොකද කරන්නේ? එයා පින්දහම් කරනවා. හැබැයි විමුක්තියට අවශ්‍ය ටික එයා කරගන්නෙත් නැහැ. මේ විදිහට දෙන්න ගත කරලා ඉඳලා හිටන් එක අවක් මේ දෙන්නා මැරිලා මේ දෙන්නා යාළුවෝ දෙන්නේ පස්සේ ගිහිලා හිටන් මොකද කරන්නේ? එක රජ කුලයක. අර පින්දහම් කරපු එකනා කියලා රජ කුමාරිය කියලා උපන්නේ. එතන 16ක් හිටියා. අර ධාතු මනසිකාරය විතර කරපු එකනා පින්දහම් කිරීමේ වැඩක් නැහැ කිව්ව එකනා ගිහිල්ලා 16ක බලේ උපන්නේ. දැන් ඉපදෙලා හිටන් ඉන්නකොට මේ දෙන්නටම ජාති ස්මරණ ඥානය පහළ වුණා. දැන් පුංචි ළමයි දෙන්න එක්කෙනෙක් උඩු වියන් බැඳලා ශේසත් අල්ලලා රජකුමාරයා බොහොම සුවසේ ඇඳක ඉන්නේ. ඒ කාලෙම ඒ ළඟම උපන්න අර අනික් එකන අර ජාතික බලයේ උපන් දරුවා එතනම බිම පැදුරු කඩමල්ලක දාලා ඉන්නේ. එයාට අර සැපම මොකුත් නෑ. ඔය දෙන්නටම ජාති ස්මාරණය පහළලා දැක්කා. මෙයයි මමයි දෙන්න එක්කලා එකට ආවේ. ඒ කාලේ මම කිව්වා පින්දහම් වලින් වැඩක් තියෙනවා. ඒක කරගන්න කිව්වට ගණන් ගත්තේ නැහැ. අදවත් පියා දෙන්න ඕන කියලා අර පුංචි ළමයා කතා කරනවා. දැන් මේ ජාති ස්මරණ ඥානයයි පෙරහුරු වෙන එක කතා කරන්නේ මෙලෝ ඉගෙන ගත්ත එකකින් නෙමෙයි. තව පොඩි උන් දෙන්න උඩුකුරුව දාලා. කතා කරලා කිව්වා උඹට දැන්වත් තේරෙනවද පින්වල අගේ? දැන්වත් තේරුම් ගන්න. එදා පිළිගත්තේ නැහැනේ. අර රාජකුමාරයා වෙලා අර හේසත් අල්ලලා ඔක්කොම කරලා තියෙන යහනේ ඉන්න එක නා ඔහො කියන අනික් එක නා. බඩපතුරු ටිකක් කියන්නේ පටවි ධාතුවක්. ඔය අලවතින් හෙදි කෑලි කියන්නේ ඔය පටවි ධාතුනේ. පටවි ධාතුවක් උස්සගෙන ඉඳලා හිටන් තවත් මොනවද ඔබ මට කියන්නේ. අර පොඩි එකලා බිම ඉඳලාම පැදලා වල මල්ල ඉන්න එක. ඕකද ලොකු වෙලා තියෙන්නේ. සම්පත්තිය ඕකද කියන්නේ. ඕක අහගෙන හිටපු එක්තරා එතන 16 මේ දෙන්න නම් යස්ස පැටව දෙන්නේ මිනිස්සු වෙන්න බෑ. කිව්වොත් එහෙම මේගොල්ලන්ට කරදර කරා කියලා නිහඬව හිටියා කියන්නේ නැතුව කියලා කතාවක් තියෙනවා. තව මෙදික කතාවක් ඒක කොටසක්. දැන් මේකෙදි පෙන්ලා තියෙනවා ඉතින් ওই දෙගොල්ලෝ දෙවිදියකට හිතලා ඔහොම කටයුතු කරනවා. ධාතු මානසිකාරය සිද්ධ කරලා ඉතින් ඒ වගේ දෙයක් හම්බෙන්නේ පින්පලෙන් හම්බෙන්නේ toy ටිකනේ. ඕකේ වැඩක් තියෙන පින් කළා වැඩක් නැහැ කියලා ඔහොම තීරණයක් කරනවා. අනික කෙනා කියනවා සබ සම්පත් කියන ඒවා ප්‍රයෝජනවත් වෙනවා ජීවත් වෙනකම් පින්දහම් කරන්න ඕනේ උදව් වෙනවා කියලා එහෙම කරනවා. නැත්නම් ප්‍රඥා ශාසනයයි කරුණා ශාසනයයි දෙකම තේරුම් ගත්තේ නැති කෙනා. ඔය කියන නිවන් අවබෝධ කරගන්නත් ඒකට අවශ්‍ය ඵලඵලය හදාගන්නත් අමාරුයි. ඒ නිසා ඔකේ තර්කවාදී පැත්තකින් කියලා අපි දකින්න ඕනේ හේතු වල. යමක් යමකට හේතු වෙනවාද? ඒ හේතු වෙන කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒ කරන්නා වූ කටයුතුට යමක් උපනිශ්‍රේද? ඒක තෝරා ගන්න ඕනේ. ඒ කාරණා දෙකම තෝරාගෙන හොඳින්දා කරනවා නෙවෙයි ඒ ප්‍රතිඵලී ලබා ගැනීම යන පළවෙනි කාරණේ ප්‍රඥාව පහළ කරලා හිටන් මුදුන්පත් කළා චන්දරාගෙන් මිදිලා නිවනේ නිදහස ලබා ගැනීමයි පරමාර්ථය. ඒක කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ යමක් ඇද්ද? ඒ දේ ලබා ගැනීමට යම් උපනිශ්‍රයක් ඇද්ද? ඒ ලබා ගන්න යමක් හේතුකාරක නම් ඒ දේ කරන්න ඕනේ ඒ සඳහා. හොඳින්දා නෙවෙයි. හොඳයි කියලා අල්ලගන්න, ඉච්ඡ සපාත්ම වශයෙන් අල්ලගන්න නෙවෙයි. නමුත් ඒකේ දකින්න ප්‍රයෝජනෙ දැකලා හේතුඵලයේ දැකලා ඒක කරන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අසාරත්වයේ වටහාගෙන අත්හැරීම මෙලි නොලැබී යම්ට යම් දහමක් ඇද්ද? ඒක යලි යලි ආවර්ජනය කිරීමෙන් ඒ ටික වළල්න්න ඕනේ. ඒතර කොච්චර සම්පත් තිබුණත් ඒවැ යථාර්ථය දැනගෙන ඒකේ ඇලීමකුත් නැහැ. නමුත් තමන්ට ඇති වෙන්නා උපනිෂේ ලැබිලා තියෙන බාධකයකුත් නැහැ. කාරණා දෙකම සිද්ධ කරගෙන අභිවෘද්ධියෙන් ඉඳලා බාධක පුළුවන් තරම් දුරට දුක් කරදරින් නිදහස් වෙලා භවයේ තුල කටයුතු කරගෙන සියල්ලම නිදහස් වෙලා ලබන නිවන් සාක්ෂියෙන් අන්තිම කිලවර කරගන්නත් ලැබෙනවා. මේ කාරණා තේරුම් ගත්තේ නැති අයට බාධකේ එනවා. අන්න ඒකයි ඉතින් කියන්නේ මේ සමහර අය බණ කියනකොට ඔය විදිහට කියනවා. ඒකයි මම කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ චතුරාර්ය සත්‍ය විතරයි. එයින් එහාට කිසිම දෙයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒකයි කරගන්නේ නැත්නම් වැඩිපුර ගියොත් ප්‍රමාද වෙන කෙනෙක් කොහොම අදහස් ගන්නවා. ප්‍රමාදයටපත් වෙනා උපනිශ්‍රේ නැත්නම් විශේෂයි. ධර්මයේ තිබුණ පළියට නිවන් දකින්න බෑ.
උපනිශ්‍රේ නැත්නම් ප්‍රමාදය එකකින් හට ගන්නවා. උපනිශ්‍රේ ඇති නිසාම තමයි ධර්මාභෝධිත හේතුකාරක කියන මනසක් හටගන්නේ. බණ කියනවා. කියන බණ ඇත්ත. නමුත් ඇහෙනවා. කන්ට ඇහෙන එකත් හරි කනත් ඇහෙනවා. ඕක හිතලා අරගෙන කල්පනා කිරීමේදී හරියට තීක්ෂණව නුවණින් කල්පනා කර ගැනීමට අවශ්‍ය උපනිශ්‍රේ නැත්නම් එහෙම. අහගත්තා ගියා ඉවරයි. ගල පිට කැදවක් කළා වගේ. ඇහුණට තේරෙන්නේ තේරුණාට කිදා බහැලා යථාර්ථයේ පිහිටන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය උපනිශ්‍රේ නැත්නම් සිද්ධ වෙන දෙයක්. ඉතින් තේරුම් ගන්න ලෞතුරා බුද්ධත්වයටපත් වෙන්න. ඔච්චර පාරමිතා පුරලා. ජයශ්‍රී මහා බෝධින්වහන්සේ උපනිශ්‍රේ වුණා. එහෙනම් ජයශ්‍රී මහා බෝධින්වහන්සේගේ උපනිශ්‍රේ නැතුව බුදු වෙච්ච කිසිම කෙනෙක් නෑ. එහෙනම් එදාට ගන්න අවසාන දානයක් තියෙනවා බුදු වෙන්න ඉස්සෙල්ලා ගන්න. ඒක දියන මුසු ගිතලෙන් පිටින්ලාද කිරිවතක් වෙන්න ඕන. ඒ කිරිවත නැත්නම් බුදු වෙන්නත් බෑ. ඒ වගේම ඒකට අවශ්‍ය කරන වජ්‍රාසනෙන් එලා ගන්න කුසතන තියෙන්න ඕන. කුසතන මතින් නැතුව බුදු වෙන්නත් බෑ. ඒ වගේම බලාගෙන දිශාවක් තියෙන නැගෙනහිර දිශාව බලාගෙන මිසක් බුදු වෙන්නත් බෑ. උපනිශ්‍රේ වෙන අරුණෝදයක් තියෙන්න ඕන. අරුණෝදේ මිසක් හවසේම බුදු වෙන්න බෑ. දවල් මහ ධානය බුදු වෙන්නත් බෑ. එහෙනම් ඔක්කොම උපනිශ්‍රේ. ලෝතරා බුද්ධත්වයට අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පිටුවත් උපනිශ්‍රේ නැත්නම් බුදු වෙන්න බෑ. එහෙනම් උන්වහන්සේ පාරමිතා පුරලා මොකද්ද ලබා ගත්තේ? සියලුම උපනිශ්‍රේ සර්ව සම්පූර්ණ ලැබෙන විදිහට පාරමිතා පිටු. ප්‍රඥාවට මඟ පෑදෙන්නේ සියල්ලම සකස් වුණේ ওই ක්‍රමයේ. එහෙනම් එහෙම තමයි ඒ මාධ්‍ය සකස් වුණේ. ඉතින් උපනිශ්‍රේ නැතුව වැඩි කරගන්න බෑ ධර්මයේ ලැබුණ පළිය. ඒ වගේම යම් කිසි මිනිසෙක් කියලා උපන්නහම ලදරු කාලේ හුඟා උපනිශ්‍රේ ධර්මාභෝධය. තරුණ කාලේ වෙනකොට ඒ ටික ටිකක් අඩු වෙනවා. අර ලදරු කාලේ තිබ්බ උපනිශ්‍රේට වඩා අඩු උපනිශ්‍රේයක් ලැබෙනවා. මැදි වයසට ආවම ඊටත් අඩු. මහලු වයසට ගියාට පස්සේ හොඳටම අඩු. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙලා හිඟා කන සිටුවරයෙක් සහ සිටුදුවක් දැකලා. සිටුවරයයි මහලු වෙලා හිඟා කනවා. ක්‍රමානුකූලව කටයුතු කරගත්තේ නැති නිසා සියලු දේපොළ විනාශ වුණා. ඉඳ හිටින්න දැන් නැති වෙලා ගියා. අන්තිමට මගට වැහැලා දෙන්න හිඟා කනවා. ඔය අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා වික්ෂුන්ට කියනවා මහණෙනි අන්න අර සිටුවරයයි දෙන්න වයසට ගිහින් හිඟා කන හැටි බලන්න. කර්ණු හරියාකාර තේරුම් ගන්න බැරි නිසා මෙලොවත් පිරිහුණා. ඔය සිටුවරයා ළමා කාලේදීම පැවිදි වුණා. අරිහත්ත්වයටපත් වෙන්න වාසනාව තිබුණා. ඔය සිටුදුව ළමා කාලේ පැවිදි වුණා නම් අනාගාමි ඵලයටපත් වෙන්න වාසනාව තිබුණා. ඒ කාලේ ඉක්ම ගියා. කරගත්තේ නැහැ හැම එකක්. තරුණ කාලේදීම පැවිදි වුණා නම් ඔය සිටුවරයාට අනාගාමී වෙන්න හේතු වාසනාව තිබුණා. සිටුදුවර සකෘදාගාමී වෙන්න හේතු වාසනාව තිබුණා. ඒ කාලේ ඉක්ම ගියා ප්‍රයෝජන ගත්තේ නැහැ. ප්‍රමාදේ. මැදි වයසේදී පැවිදි වුණා නම් එහෙම සිටුවරයාට සකෘදාගාමී වෙන්න හේතු වාසනාව තිබුණා. අර සිටුදුවර සෝතාපන්න වෙන්න හේතු වාසනාව තිබුණා. දැන් අවස්ථාව ඔක්කොම ඉක්ම ගිහිලා ප්‍රමාද වෙලා. දැන් එකක්වත් කරගන්න බෑ මෙලෝ අභිවෘද්ධිය ලබන්නත් බෑ. මන අහලා නිවන් අවබෝධ කරගන්න මේවත් බැරිත් බෑ. කය වැහැදිලා දැන් හැකියාව නැති අතරපත් වෙලා. එහෙනම් කයේ නිරෝගී භාවය. කයේ ප්‍රබෝධය. බල තිබුණාට දහම් ඇහුවට බෑ. අවබෝධයේ හේතුකාරකෙන උපනිශ්‍රයක් වෙන ලොකුම උපනිශ්‍රය. දැන් මේ උපනිශ්‍රය කොහොමද ලැබෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවට. කය නම් හම්බ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නුවණ වඩන මාර්ගය. ඥානීය වැඩිවීමට අවශ්‍ය කරන මාර්ගයක් නිසා කය වැඩෙන මාර්ගයක් නෙවෙයි. ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා දීමට හේතුකාරක වෙන්නේ ඒ සඳහා අවශ්‍ය පින්දහම් කරවුවා. එහෙනම් දානේ ඒකට හේතුකාරකයි. චිත්ත ප්‍රසාදයෙන් දන් දීම නිසා ඒ වාගේ වත් පිළිවෙත් කිරීම නිසා දසපින් ක්‍රියාවත් හේතු කොටගෙන ලැබෙනා වූ ශක්තියෙන් තමයි සුගති උප්පත්තියක අර කියන නිරෝගීව ඊට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංගයන් යුක්තව කයක් ලැබෙන්නේ පරිසරයක් ලැබෙන්නේ පිරිසක් හම්බ වෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒවා ඔක්කොම උපනිශ්‍රේ. හැබැයි ඕක උපනිශ්‍රේ කරගත්තොත් උපනිශ්‍රේ.
නැත්නම් ප්‍රමාදෙලා සමාදෝ මච්චුනෝ පදන් කියන මලමිණී වාගේ තැනින් තැන කාලවිලා පෙන්කෙල කියලා ජීවත් වෙනවා අර ලැබිච්ච සම්පත්තිය. එහෙම කරගත්තොත් ප්‍රමාදී පුද්ගලයාට නිවනක් නැහැ. අප්‍රමාදී වෙලා කටයුතු කරන්න බැලුවත් ඒ සම්පත්තික නැත්නම් ඒකට හේතුව නැහැ. නිසා ඔවා හොඳට තේරුම් අරගන්න ඕනේ. පින්දහම් කරන්නේ මේ ලෝකේ සැප විඳින්න ඉන්න බලාගෙන නෙවෙයි. නිවනට උපනිශ්‍රේ බව දැනගෙන. බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය පහ හොඳට පූර්ණව තිබුණොත් ධර්ම ශ්‍රවණය කරලා ලබා ගන්න අවබෝධයෙන් අරිහත්ත්වයටපත් වෙනවා. ඊට වඩා බාල මට්ටමකින් තිබුණොත් ඒ හේතුයි මාර්ගය වැඩන මට්ටමට එනවා. අරිහත් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. ඵලය ලබන තරම් ශක්තියක් නැහැ. ඊටත් වඩා ඉන්ද්‍රිය පහ ලාභාලන අනාගාමී ඵලයටපත් වෙනවා. ඊටත් ලාභාලන අනාගාමී මාර්ගානුගාමිකයෙක් වෙනවා. ඵලය ලබන්න බෑ. ඊටත් වඩා ලාභාලන සකෘදාගාමී ඵලයටපත් වෙනවා. ඊටත් වඩා ඉන්ද්‍රිය පහ බාලන දුර්වලන සකෘදාගාමී මාර්ගානුගාමිකයෙක් වෙනවා. ඵලය ලබන්න බෑ. ඊටත් ලාභාලන සෝවාන් ඵලයටපත් වෙනවා. ඊටත් වඩා ලාභාලන සෝවාන් මාර්ගානුගාමිකයෙක් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. එහෙනම් අර කියන සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ටික. කෙනෙකුට ඒ තමා විසින් ගෙනාවු පාරමී ගුණයන් නැත්නම් ශ්‍රාවක පාරමිතා ගුණයන් පූර්ණේ කිරීම නිසා ඒ හේතුවෙන් පහළ වෙන ගුණාංග. ඒ මට්ටම තියෙන මට්ටමට තමයි බණහලා ඵලයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් ඒ ටික ලබා ගැනීමට අවශ්‍ය කරන්නා පසුතලයේ තියෙන්න ඕනේ. උපනිශ්‍රේ තියෙන්න ඕනේ. ওই ඉන්ද්‍රිය බලයේ උපතින් ලබන්නේ. ඔක පස්සේ ප්‍රගුණ කරගන්න එකක් නෙවෙයි. උපතින් ලබාගත්ත අර පුණ්‍ය කර්ම හේතු වාසනාවක් වශයෙන් ලැබෙන එක තමයි ප්‍රධාන වෙන්නේ. අනුපූර්වයෙන් ටික සකස් කරගෙන ගියාම ওই ඉන්ද්‍රිය පහ ක්‍රමක්‍රමයෙන් බලවත් වෙලා ඒ උපතෙන් උපතට සුගති උප්පත්තියක් ඉන්ද්‍රිය පහේ බලවත්කමත් ඔහොම නැగిලා ආපු අයගේ බලවත්මයි තමයි එකතරයක් බණහා ඉඳගෙන නැගිටිනකොට අරිහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. නමුත් අද කොච්චර බණ ඇහුවත් කොච්චර අමාරුද පොඩ්ඩක් තෝරාගෙන යන්තම් මේ නිවනට මඟ පාදා ගන්න මට්ටමට අවබෝධ කරගන්න. මේ වගේ ඉන්න මිනිස්සෙකුට කියනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇරෙන්න. මෙහාට මොකුත් කරන්න එපා. පින්දහම් පැත්තට නම්මෙන් නැඹුරු වෙන්න එපා. ඔය ආදී වශයෙන් බණක් කියලා හැම කිව්වොත් කාට හරි මොකද වෙන්නේ? අර හිමි වාසනාව දුරු කරගන්නවා. එහෙම නැති වුණොත් එහෙම අපරාධේ ප්‍රමාද වෙලා අතලමං ඉඳ සිද්ධ වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා පින්දහම් කරනවට බය වෙන්න එපා. ඒවා ඒකට ආර්ය මාර්ගින බාධාවක් නෙමෙයි කියන්නේ. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත. සුඛසේතම් භික්කවේ ආදිවතන පුඤ්ඤාන්. මෙහෙම දේශනා කරනවා. සුබනා සූත්‍රයේ වෙන සුබනාවනි දන්දිය යුතු මේ පින්කල යුතු මේ දෙවියන්ටත් මිනිසුන්ට ශ්‍රමණවන්ට පින උපකාර වේ. ශ්‍රමණයටත් පින උපකාර වෙනවා. උපකාර දහමක් මිසක් නිවන් මාර්ග පසුබාසන දහමක් නෙමෙයි පින කියන්නේ. ඉතින් මේවා තේරුම් ගන්නේ නැතුව එහෙම කියා දුන්නාට පස්සේ දෘෂ්ටියක් කල්තියක් ප්‍රකාශ කළොත් එහෙම ඕවා එකක්වත් පස්සේ හදාගත්ත බණ එහෙම කියලා වචනයක් කිව්වොත් ඊට පස්සේ මුළු ත්‍රිපිටකයත් අහ කරන්න කතා කරනවා වෙන ක්‍රමවල. ඊට පස්සේ කියන ත්‍රිපිටකයත් පස්සේ හදාගත්ත එකක් ඕවා පිළිගන්න යන්න එපා කියලා එහෙමත් කියනවා. ඉතින් මේ වගේ තමනුත් විනාශ වෙලා අනුත් විනාශ කරන මාධ්‍යයට වැටෙනවා. ඉතින් හොඳින් කරුණු තේරුම් අරගන්න ඕනේ. ඒ ආකාරයෙන් සකස් කරලා ගත්තාම තමයි යහපතක් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම කටයුතු කරගෙන ගිහලා තමන් කරගත්ත දේ තමාගේ උපකාරීට කෘතෝපකාර කිරීම බෞද්ධයාගේ ප්‍රධාන යුතුයකම වෙන්න ඕනේ. බෞද්ධයන් නිතර සිහි කළ යුතු දෙයක්. උපකාර කරන්නව දුර්ලභයි කෘතෝපකාර කරන්නව පරම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කෘතෝපකාරයේ හුඟක් වටිනාම දහම. විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයෝ විසින් නිතරම සිහි කළ යුතු දෙයක්. අන්නේ කෘතෝපකාරී දැක්කම අපිට කවදාවත් හතුරේ හටගන්න විදිහක් නෑ. හතුරුකම් කරන්නේ හිතෙන්නේ නැතුව යනවා. හැබැයි ඔතෙන්දී අපි පහර ගැහුවොත් එහෙම කවදා හරි සතවේදී හරි ඒගොල්ලෝ කරපු වැඩේ දන්නේ නැහැ. නමුත් දැක්කහම පේන්න බැරි වෙනවා. දැක්කහම හිඟි කරන්න හිතෙනවා. අන්නේ බඳු අවස්ථාවයි. උපකාරීට කෘතෝපකාර නොකිරීමේ විපාක.
බැරි වෙච්ච වෙලාවට කෙනෙකුට උදව් කිරීමේ කළොත් උපකාරය. Tamanට කරපු දෙයක් නිසා නෙමෙයි. ඒකත් උපකාර කිරීම. සුතෝපකාරය කියන්නේ ඊටාම කුඩා දෙයක් හෝ යහපතක් කරලා දුන්නා නම් ඒක සිහි කරලා. ඔහුට ඒකට යහපතක් කරලා දෙන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒකට හොඳ ආදර්ශ කතා තියෙනවා. එක්තරා හිඟන මිනිස්සෙක් හිටියා. මේ මිනිහයාට පැවිදි වෙන්න ඕනේ. නමුත් මේ හිඟන්න පැවිදි කරන්න හාමුදුරුවෝ කැමති නෑ. දුගී දුප්පත් හිඟන්න හින්දා අනුගේ අතපපා ඉල්ලා හිටපු මිනිහයා අනේ මාව පැවිදි කරන්න කෙනෙක් නැද්දවා කිසිම වික්ෂුන් වහන්සේ පැවිදි කරන්න කැමති නෑ. මේ රාජ බුදුරජාණන් වහන්සේට කියලා හිටියා අනේ ස්වාමීනි මාත් කැමතියි පැවිදි වෙන්න. නමුත් මාව පැවිදි කරන්න කෙනෙක් නෑ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි ඔබලාගෙන් කාට හරි මේ යාචකයා කරපු උදව්වක් එහෙම මතක තියෙන කෙනෙක් ඉන්නවා. ස්වාමීනි මීට අවුරුදු 20 කර විතර ඉස්සෙල්ලා මට බත් හැන්දක් පින්න පාතවන්නට මෙයා විදුව මතකයි කියලා සරියුත් හාමුදුරුවෝ කිව්වා. සාරිපුත්ත මේ යාචකයා පැවිදි කරගන්න. කලගුණ සලකන්න. 20 අවුරුද්දකට ඉස්සෙල්ලා විදුව බත් හැන්ද දිහි කරලා ඒ උපකාරයේ කෘතෝපකාර වශයෙන් අර යාචකයා පැවිදි කරලා මාර්ගයේ පිළිපදින්න මඟ පෙන්වා දුන්නා. දැන් මේකේ වැදගත් දෙයක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ස්වභාවය කියන්නයි කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ අනුමතය කොහොම එකක්. ඊටාම සුළුවෙන් හෝ තමට උදව්වක් උපකාරයක් කරා නම් ඒක සිහි කරලා ඔහුට උදව් කරන්න උපකාර කරා. මෙන්න මේ ටික අපි දැනගෙන කටයුතු කරනවා. අපිට අදත් පුළුවන් අනාදි සසරේ පටන් ගන්න. අපිට උදව් කළ උපකාර කළ අයට අපි මග හැරලා තිබුණා නම් ඔන්නව පාප කර්ම වශයෙන් අපි පස්සේ එනවා. බලවත් පාප කර්ම හැටියට අපිට ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙනවා ඒවා විඳින්න සිද්ධ වෙනවා. නොඑක් නිന്ദා පහත අගහිඟකම් වලට අනුගෙන් උදව්වක් උපකාරයක් නොලැබීමට මේ ආදී නොඑක් හේතු අවන. අවංක හිතකින් කරුණු තේරුම් අරගෙන හේතුඵල දැක්කේ නැත්නම් පින් කරුවාට හරියන්නේ නැහැ. ඒක ප්‍රබල වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්තව පිනක් කරගන්නවා නම් සෝමනස්ස සහගත වෙනවා නම් ඒක මහ බලවත් වෙනවා. එහෙනම් කරුණු එහෙම තේරුම් අරගෙන අනාදි සසරේ පටන්ගෙන මට උදව් කරපු උපකාර කරපු යම්තා පිරිසක් වීද. අද ඒ අය කෙබඳු පදේ කෙබඳු භවයක හිටියත් මම ආද මේ කරන යහපත් වන්නා වූ සත් චේතනාවෙන් කරන මේ පින. ඒ අය කරා වීදී පැතිරී පිහිටවි සුඛිත මුිත වෙත්වා දුගතියක් නෙවෙත්වා මේ ආදි වශයෙන් ඔහුට මිත්වත්ලා අර වින අනුමෝදන් කරන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ ටික කරනකොට අපි අවංක හිතකින් ඔය ටික කරා නම් වැඩි කල් යන්න ඉස්සෙල්ලා. අර දෙවිච්ච ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඒ වගේම දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් ඔතනදී කියනකොටම අපේ හිත රවට්ටලා අපිටම එකක් ඉදිරිපත් වෙනවා මහා කරුණාවක් ආවා. අනේ ඔව් මාත් මගෙන් වෙච්ච වැරදි වලට ඔක්කොටම මෙහෙම කරලා ඉතින් උදව් කරලා මාත් මේ පින්න අනුමෝදනා කරා. අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථය මොකද්ද? මට මේ කරදර කරන මල යකා මල පෙරේතයා මෙතනින් හැදි ගෑවිලා හරි ගියා නම් ඒකයි මට කරගන්න ඕනේ. ඒක අභ්‍යන්තරේ හැව් දෙනවා දන්නේ නැතු. පිටින් මහා කරුණා පෙළලා අනේ ඔව් මගෙන් වෙච්ච වැරදි වලට ඔක්කොටම වෙච්ච ඒවාට මට උදව් කරපුවාට මම මේ විදිහට උපකාර කරනවා කියලා මෙහෙම අදහසක් ගන්න. එහෙම අරගෙන බෑ. එහෙනම් ඉතින් දැන් වරද හැටියට දැකලා ඒකෙරි කම්පා වෙලා මම මෙවඳු දෙයක් නම් කරගන්නේ නැහැ ඊට පස්සේ කියලා. මින්මතුවන මගේ වරදක් ආවේදක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. අන්න එහෙම සංවරත්වයට ඇති වෙලා ඕනේ. ආයිත් සංවරේ පිහිටලා ඕනේ විදිය කරන්න. එහෙනම් ඊට පස්සේ නම් මට උදව් කරපු කෙනෙකුට මම අමතක කරන්නේ නැහැ. මට පුළුවන් උදව්වක් කරනවා. මම කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන්නේ නැහැ. සතෙකුටවත් මම මේ හිංගිය හිංසාව කරන්නේ නැහැ. මිනිසියෙකුට කවර කතාවක්. මේ ආකාරයෙන් හිත හදාගෙන පිළිසිදලා යහපතේ පිහිටලා. අර කරන වින දහම්කින් අර තමන්ගේ අත්‍යාදීවන වෙච්චට ওই විදිහට වන්දි කියොත් ওই වන්දිය ගෙවෙනවා. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. අන්හිම කටයුතු කරනවා නම් ඔය කොතනකවත් ඔය පයින් කරන්න දෙයක්වත් නැහැ මොකුත් නැහැ ඥාන සම්ප්‍රයුක්ත බුද්ධිලට ඔකින් බේරුන්නේ නැහැ ඔය විදිහට. හැබැයි ඉතින් හරි අමාරු වැඩක්. මේ කියන එක කොච්චර කිව්වත් මේක තේරිලා කරගන්නේ 100ට එකනයි දෙන්නේ. අනික් අයට තේරුම් ගැනීම හැකියාව නැති නිසා ඒකේ පිළිදා ගන්න අමාරුයි. මේ හේතු වාසනාවක් තියනවා නම් ඇහෙන ධර්ම ශ්‍රවණේ පුද්ගලයා අතාර්ථයටපත් වෙනවා. මේ වගේ එහෙම තේරුම් ගන්න ඕනේ. ඒතර මොන මුදල් වැය කරන්න දෙයක්වත් නැහැ මොකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුස්මක් උඩටගෙන පහත රටන තරම් වෙලාවක්. යම්කි සුවඳක් ආග්‍රහණය කරන තරම් වෙලාවක්. මෙත් හිත පතුරවන්න පුළුවන්.
ඒ බුද්ධයා මේ ලෝකේ යම් තරමක් දන් දෙනවා. භික්ෂුන් වහන්සේලාට ආවාසයක් හදලා පූජා කරනවාද? තිසරණ සහිතව සීලේ පිළිපදනවාද? ශික්ෂාවක් රකින්න පුරුදු වෙන්නවාද? මේ සියල්ලම අභිභවා ගිහිලා මේ මොහොත ජය ගන්නවා ඊට වඩා. සුවඳක් වුණ තරම් විලාවත් ලෝක සත්‍යයට අප්‍රමාණ විචිත පැතිරෙවි. මොන සත්‍යයක් අතීතය යන්නේ නැති එක. අසුරු සනක් ගහන මොහොතක් මේ සියලු සංකාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන කෙනා. ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. හැබැයි අවංක හිතකින් තේරුම් අරන් කරන්න ඕනේ. නිකන් වචන කිව්වට නම් බෑ. අන්න ඒතකොට තමයි අවබෝධයත් එක්කලා සම්බන්ධ දෙකක් තමයි අන්තිමට කිව්වේ. මෛත්‍රිය සහ කරුණා සාසනය, ප්‍රඥා සාසනය තමයි මෙත්තරීම සහ අනිත්‍ය වෙනෙහි කිරීම කියන්නේ. ඒ දෙකේ විශේෂත්වය ඒකයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු තේරුම් අරගෙන ඊට අනුකූලව කරගෙන යනවා නම් තමන් මේ පින් දහම් කරලා තමයි පුණ්‍යානුමෝදනා වංකිතෙන් අනුමෝදන් කරනවා නම් මේ කියන ප්‍රඥෙන් මිදෙන්න හේතු වාසනා ලැබෙනවා. මෙමෙ ඉච්ඡානේ අඩුපාඩුවක් නොවන විදිහට මේ ටික කරවනවා. හැබැයි අවධානය යොමු කරලා තේරුම් අරගත්තේ නැති අඩුපාඩුවක් තියෙනවා නම් කොච්චර පූජාවල් හිටියත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ පොඩ හරි තේරුම් ගන්න බලන්න ඕනේ. තේරුම් අරන් ඒ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන තමන්ගේ ගුණ අවැඩ කෙනෙක්ගේ තියෙන අපරාධය අසාධාරණේ තේරුම් අරගෙන කිසි දවසක එහෙම අවැඩක් අසාධාරණයක් වෙන්න අනුන්ගේ හිතේ දෝන දෙයක්වත් මම කරන්නේ නැහැ කියලා මගේ හිතේ දේවන මට හිතෙන වේදනාව වාගේ නේද අනික් අයට කියලා එහෙම දැනගෙන අත්තාන උපමංගත්වා කින්නහන යන ගාතේ කිව්ව ඒ ධර්මයේ තේරුම් අරගෙන තමන් උපමා කරගෙන ඉති සකස් කරගෙන මුල හදා ගන්න ඕනේ. අන්න ඒතර වරද හැටියට දකින්න. දැකවින්නේ එහෙමයි. මට කරපු එක විතරයි වරද කියලා දැකන්න හරියන්නේ නැහැ. ඒක දකින්න ඕනේ අර විදිහේ. දැන් බොහෝ කොට පුරුදු වෙලා තියෙන්නේ මට කරුවා නම් යමක් ඒක තමයි වරද. මං අනුන්ට කරන ඒවා එකක්වත් වැරදි නෑ. ඒවා හරි. ඔහොම තමා විසින් ආත්ම ලාභයට ආත්ම දෘෂ්ටියෙන් වයින්ද පුරුදු වෙලා තියෙනවා. ඒ වුණාම යථාර්ථය තෝරගන්න බෑ. මේ හරියටම වරදිදී මට වුණත් අනික් අයට වුණත් වැරදි. හොඳ දේ මට හෝ අනික් අයට හෝ යහපත. ওই දෙකම තෝරගන්න ඕනේ. ඉතින් ඒක හැමදේම තමන් උපමා කරගෙන බලන්න පුරුදු වෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් මට වුණා නම් එහෙම දකින්න ඕනේ. ඒතකොට තමන්ට හොඳට ඒක තේරෙනවා. කෙනෙකුට බයින්ද හිතුනොත් ඒක. කවුරුවත් මට මෙහෙම බැන්නා නම් කෙනෙකුට අපහාස කරන්න හිතෙනවා. තව කෙනෙක් මට අපහාස කළා නම් කෙනෙකුට පාච්චල් කරන්න හිතෙනවා. තව කෙනෙක් මට පාච්චල් කළා නම් ඕක කොහොමද මම බාරගන්නේ? අවංකයි හොඳයි කියලා මම නිගමනය කරනවා. අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තට පස්සේ තමාගේ හිත ලෝකයට මෙත් වැඩීමට හේතුකාරක වෙලා. තමාට ලෝකයා හතුරෙක් නොවන තත්ත්වයටපත් වෙනවා. ලෝකයා පිළිකුල් කරන්න තත්ත්වයටපත් වෙනවා කියලා පේනවා. ඒක විදේශයක්. ඉතින් එහෙම තේරුම් අරගෙන ඕනේ මේ මෙත් වැඩීම කරන්න. මිත්‍යා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තුලින් ওই විදිහට එල්ල කරලා Tamante යම් කෙනෙක්ගේ හිංගියක් හිංසාවක් එනවා නම් තමලා මිය ගියයි Taman දැනගන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ගේ කරදර කියලා විවිධාකාර ක්‍රම වලින්. එහෙම ඇති වුණා නම් ඒ අවස්ථාව තේරුම් අරගෙන පුළුවන් අන්න ඒ විදිහට ඒ පුද්ගලයාට මගෙන් මෙහෙම අවඩක් සිද්ධ වෙලා තියෙනවා මම තේරුම් ගත්තේ නැතුවට බලපතල ඉඳන් නොහිතුවට. අනේ මගෙන් වෙච්ච අවඩක් ඒ වගේම වෙයාට විතරක් නෙමෙයි කිසි කෙනෙකුට මම මින්මතෝ නම් සිද්ධ කරන්නේ නැහැ. එහෙම තේරුම් අරගෙන යහපත්යේ කටයුතු කරන ගමන් මගෙන් වෙන පාඩුවට මම අප්‍රමාණ වන්දියක් ගෙවනවා. මොකක් නිසාද? මේ ශාසනය තුල කරන්නා වූ යහපත් පුණ්‍ය කටයුතු වලට අප්‍රමාණ ගුණ තියෙනවා. ශාසන මාර්ගයේ වඩනවාද මෙත් පිටක් වඩනවාද අප්‍රමාණ පුණ්‍ය කුසලතාවයට වැටෙනවා. ඒ වන්දිය කරන්නා පින මම ඕම් කරා යොමු කරනවා. අද කෙබඳු උපතේ කෙබඳු භාවයේ කිතියත් මේ පින විහිදී පැතිරී පිහිටමින් ඔව් සුඛිතම හිත වේවා. ඒ ඇයිට කිසි දාසක දුගතියක් නොවේවා. සුගතියක්ම වේවා නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා මේ විදිහට මේ අදිෂ්ඨාන කරලා. ඒ විදිහට දෙන්න පටන් ගත්තාම මෙන්න මේ යහපත සිද්ධ වෙනවා. ඒතර මේ බාධකේ දුර වෙලා යනවා. මේ කරගන්න පුළුවන් එකම ක්‍රමය උච්චාරය. හැබැයි අවංකව තමන්ගේ හිතේ අවංක වෙච්ච තරමට ප්‍රතිඵල ඉක්මන. හිතේ හංගගෙන නම් මේ ගුණ හංගගෙන නම් කවදාවත් මේ ප්‍රතිඵල ලබන්න බෑ මේ වෙල පිළිවිලි. බුද්ධහම තුල ගුණ හංගගෙන ප්‍රතිඵල ලබන ක්‍රමයක් බුදුදහමේ නැහැ. ගුණ සුද්ධ කරගෙන ප්‍රතිඵල ලබන ක්‍රමයක් බුද්ධහමේ තියෙනවා. මේ ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් ලෝකයා බලන්නේ ගුණ එහෙම්මම තියාගෙන ඉඳන් ප්‍රතිඵල ලබා දීලා මාව බේරපන් මට වෙන කරදරේ බේරපන් කියලා. හැබැයි බුදුදහමේ ප්‍රතිඵල පිළිසරණ එහෙමයි නෙමෙයි. බුද්ධහමේ ප්‍රතිඵල ලැබෙන ගුණ සුද්ධ කරගෙන යහපත කරගෙන කරගන්න ඕනේ. රාග ගුණ, ද්වේෂ ගුණ, මෝහ ගුණ සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන කරන යහපතේ ප්‍රතිඵල ලැබෙනවා. මේ එහෙම කරගත්තොත් මේවට
යන්ත්‍ර මන්ත්‍ර ප්‍රශ්න එකක්වත් ඕනේ නැහැ. හැබැයි ඉතින් ඔක හරි අමාරුයි කිව්වට ගිහි වෙලා හිටියක් පැවිදි වෙලා හිටියක් කරන්න දෙයක් නැහැ. ඒ ටික සිද්ධ කරගන්න බැයි නම් ඔය ප්‍රතිඵල ලබන්න බෑ. මේ ඔක තේරුම් අරගන්න.